ඔයාව සල්ලි දීලා ගත්තේ මුළු රෑම කතා කර කර ඉන්න. ඇයි බඳින්නද? සොරි. මං ආදරය කළා. මං කලින් කිව්වේ ගාමන්ට් එකේදී. එයාගේ නම පැතුම්. ලොකු මහත්තයෙක්. ඇත්තටම කිව්වොත් පැතුම් මට මාර හීන ලෝකයක් පෙන්නුවා. අපි ළමයින්ට දාන නමුත් කතා වුණා. මල්ලිව නංගිව කොළඹ ඉස්කෝලවලට දානවා. අම්මා මෙහෙ ගෙනල්ලා හොඳට සලකනවා. කාලකන්නියා. මගේ හැම දේම ගත්තා. අන්තිමට මම සමාජෙන් නරක ගෑණියෙක් වෙලා. ඌ වෙන ගෑණියෙක් ගාව රජ වෙලා. අවංකය තමයි ඉක්මනට රැවටෙන්නේ. ගෑණියෙක්ට දුකක් දෙන්න කලින් හොඳට හිතන්න. ඔයාගේ වයිෆ්ට මේ වගේ දුකක් දෙන්න එපා. මගේ වයිෆ් නැති වෙලා චතු. මොකද්ද? මම මුලින්ම ආදරය කළේ ඉස්කෝලේ යන කාලෙදී. ඒ ලෙවල් වල. ඒ කාලේ හරි බොළඳයි. සුදු නෝනා මම මුළු ලෝකෙම ඔයා වෙනුවෙන් ගෙනල්ලා දෙනවා කියලා හිතන අමුතු මානසිකත්වයක් තිබුණ කාලයක්. ඉතින් සුදු නෝනා හම්බුණාද? නෑ. මම හරියට සැක කරා යාව. සැක කරාටත් වැඩිය යාළුවෝ කියන අයගේ අමුතු විහිළු එයාට දරා ගන්න බැරි වුණා. ගිය සතියේ මම එයාගේ වෙඩින් එකට ගියා. දුකක් දැනුන්නේ නෑ. ඒත් මොකද්ද අමුතු කලකිරීමක් දැනුණා. මගේ දෙවෙනි ආදරයත් එක්ක තමා මගේ ජීවිතේ කඩාවැටීම් පටන් ගන්නෙ. වංක ආදරයක්. මගේම යාළුවත් එක්ක මගේම ඇඳේ මතක් වෙදී ලොකු වේදනාවක් දැනෙනවා. තරහකටත් වඩා මම සෑහෙන්න වැටුණා. ඒ කාලේ මම බිස්නස් එක පටන් ගත්තා විතරයි. මාව විශ්වාස කරන්න යාට බැරි වුණා. ඔය හරි චතු. අවංක අය තමයි ඉක්මනටම රැවටෙන්නේ. ඉතින් වයිෆ් නැති වුණා කිව්වේ? ඒ මගේ අන්තිම ආදරය. මගේ හැම සාර්ථකත්වයක්ම පිටිපස්සේ හිටපු ගෑණිය. ප්‍රාර්ථනා. එයා මාව විශ්වාස කරා. මම වෙනුවෙන් හැම දෙයකටම හිටියා. ඒත් මම සාර්ථක වෙද්දී එයා වෙනුවෙන් වෙන් කරන්න කාලය නැති වුණා. ජීවිතය කියන රේස් එකේ මම තරඟකාරයෙක් වුණා. හති වැටුණට පස්සේ තමා තේරුණේ හොඳටම පරක්කුයි කියලා. ප්‍රාර්ථනාට බ්ලඩ් කැන්සර් එකක් හැදුණා. එයා එක්ක ඉන්න තිබුණු කාලේ මට ඇත්තටම මගේ හැරුණා. එයා මාව දාලා යන්න කියා. මිනිස්සු සල්ලි පස්සේ වැටුණාම ජීවිතය කියන දේ අමතක වෙනවා. අපි ජීවත් වෙන්නයි සල්ලි හොයන්නේ. ඒත් කවදා හරි සල්ලි නිසා ජීවත් වෙන තත්ත්වයට වැටෙනවා. එදාට ආපස්ස බලන්න පරක්කු වැඩි. I'm sorry. මං කලින් වයිෆ් ගැන කියපුවට මං දන්නේ නෑනේ. It's okay. ඔයා දන්නවද? මම ප්‍රාර්ථනාව මුලින්ම දැක්කේ 128 බස් හෝල්ට් එකේ බස් එකක් එනකම් තනියම බලාගෙන ඉද්දී. මම මේ පාරේ යද්දී හැම වෙලේම ඒ තැන පාස් කරද්දී ඒ පැත්ත බැලවෙනවා. අද මම බලද්දී එතන හිටියේ ඔයා. ඔයා එතන හිටපු විදිහට මට ප්‍රාර්ථනාවමයි මතක් වුණේ. ඒකයි මම නැවැත්තුවේ. ස්තුතියි අද මට මාව මතක් කරලා දුන්නට. ඒකද වයිෆ්ගේ ඇඳුමකුත් දුන්නේ? නෑ, ඔයාට thank you. මට මනුස්සයෙක්ට වගේ සැලකුවට. මේ තරම් නිදහසක් මං කවදාවත් විඳලා නෑ. මිනිස් හිත හරි අමුතුයි චතු. හෙටත් කැමති නම් ඔයාව මම ගන්නම්. කවුද අකමැති? මේ ඔයා වෙනුවෙන් මම සින්දුවක් කියන්නද?